සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. අද මම කතා කරන්න හිතුවේ ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. මේ කතා කරන මමත් මේ ප්‍රශ්නය මේ විදියටම තිබුණු කෙනෙක්. ඉතින් අද අපි කතා කරමු අපිට වැඩ කරන්න ඕන කියලා කොච්චර හිතුණත් මේ වැඩේ පටන් ගන්න අපිට බැරි ඇයි කියලා. මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට ඉගෙන ගන්න කාලේදී තමයි අපි හැමෝම එක්ස්පීරියන්ස් කරන්නේ. අපි උදාහරණයක් අරගෙනම මේ ගැන කතා කරමු. අපි බලමු මේකට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. පාඩම් වැඩ ආයිමත් පටන් අරගෙන ඉස්සරහට දිගටම පාඩම් වැඩ ටික සාර්ථකව කරගෙන යන්න. මගේ මේ වීඩියෝ එක ඔයාලට පුංචි මොටිවේෂන් එකක් වේවි කියලා මම හිතනවා. හිතන්න ඔයාලට ළඟදී O level හරි A level හරි කැම්පස් එකක මොකක් හරි එක්සෑම් එකක් තියෙනවා කියලා. එහෙනම් ඔයා දන්නවා ඔයා හොඳටම පාඩම් කරන්න ඕන කියලා. හැබැයි ඔයාට පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ. ඒක නේද වෙලා තියෙන්නේ. ඇඳට වෙලා එක්ක නිින්ද යනවා. එහෙම නැත්නම් ඔයාට දවසේම ෆෝන් එක බල ඉන්න හිතෙනවා. මේ විදියට ඉඳලා ඔයාගේ දවස ගෙවිලා ඉවරුනාම ඔයාට පුදුම විදියේ දුකක් කනස්සල්ලක් දැනෙනවා ඇති. අනේ මම අද මුළු දවසම කිසිම තේරුමක් නැතුව නිකම්ම නේද හිටියේ කියලා. මුකුත් පාඩම් කරේ නෑ නේද කියලා ඔයාලට හිතේවි. අන්න ඒ වෙලාවට ඔයාට හිතෙනවා අනේ මම හෙට ඉඳන්නම් හොඳටම පාඩම් කරනවා කියලා. එහෙම හිතලා ඔයා අද නිදා ගන්නවා හෙට උදේට නැගිටලා පාඩම් කරනවා කියලා. හැබැයි උදේ නැගිට්ටම ඔයාට කිසිම දෙයක් මතක නැහැ. ඊයේ හවස ඔයාට දැනුණු හැඟීම් ඔයාට මුකුත් මතක නැහැ. ආයෙ මත සුපුරුදු විදියට මැදට ගිහිල්ලා ෆෝන් එක බල ඒ දවසත් ඉවර කරනවනේ. මේක සයිකල් එකක් වගේ දිගටම සිද්ධ වෙනවා. මෙහෙම දවසින් දවස ඉන්නකොට ඔයාට වෙන්නේ ඔයාට පාඩම් කරන්න තියෙන දේවල් දවසින් දවස වැඩි වෙන එක. පාඩම් වැඩ එකතු වෙන එක විතරමයි වෙන්නේ. මේක ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට යද්දී ලොකු බාධාවක් වෙනවා කියන දේ ඔයාටම තේරෙනවනේ. එහෙනම් අපි කොහොමද මේ දේ නතර කරගන්නේ? මේක කරන්න නම් ඔයාගේ හිත ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාව කන්ට්‍රෝල් කරගන්න. මම දන්නවා මේ වීඩියෝ බලන ඔයාට අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන් කියලා. මුලින්ම ඔයා ඔයාගේ අරමුණු ගැන හිතන්න ඕන. මම මේ අරමුණට යන්නේ මේ අරමුණට ගියාම මට ලැබෙන දේවල් මොනවද? මෙන්න මේ විදියට කල්පනා කරන්න ඕන. එතකොට ඔයාට තේරෙවි ඇයි මම පාඩම් කරන්න ඕන කියලා. එන්න මේ විදියට හිතන්න ගන්නවත් එක්කම ඔයාගේ අර නැති වෙලා තිබ්බ මොටිවේෂන් එක චුට්ට ආයෙත් ඔයාට ලැබෙන්න ගන්නවා. හැබැයි මෙහෙම හිත ආයෙමත් ඔයා ඇඳට ගිහිල්ලා නිදා ගන්නවා නම් මේ මොටිවේෂන් එක ආපහු බිඳුවටම වැටෙනවා. ඒ නිසා මම පාඩම් කරන්න ඕන කියලා හිතුණු වෙලාවෙම ඒ මොහොතේම ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා ඇඳෙන් නැගිටින්න ඕන. මේක කරන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. විශ්වාස කරන්න. මෙන්න මේ දේ තමයි ඇත්තටම කරන්න අමාරුම දේ. හැබැයි ඔයාට පුළුවන් මේ දේ කරන්න. ඔයා ඒ තරම්ම හිතේ ශක්තිය තියෙන කෙනෙක්. අදත් මෙහෙමම ඉඳලා හෙටම පටන් ගන්නවා කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. එහෙම හිතුවොත් ඒක හැමදාම හෙටටම කල් යනවා. දැන් ඔයාට වැඩ කරන්න හිතුණා නම් දැම්ම පටන් ගන්න ඕන. තප්පරයක්වත් මග හරින්න එපා. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් හදා ගන්න ඕන. මම අද දවස් ඇතුළත මෙන්න මේ වැඩ ටික කම්ප්ලීට් කරනවා කියලා අදහසක් ඔයාගේ හිතේ තියෙන්න ඕන. මුලින්ම ඔයාට පුළුවන් ඔයාගේ එක්සෑම් එකට ඉදිරියට තියෙන කාලය බලලා ඒකට ගැලපෙන විදියට ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් හදා ගන්න. ඊළඟට ඔයාට පුළුවන් දවසින් දවසට වෙනම ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන ෂෝට් ටර්ම් ප්ලෑන් එකක් අනුව ඉදිරියට වැඩ කරගෙන යන්න. මෙන්න මේ විදිය ප්ලෑන් එකක් තියෙන එකේ වැදගත්කම තමයි ඔයාට ඒ දවසට වෙන් කරගන්න වැඩ ටික කොහොම හරි ඉවර කරගන්න ඕනේ කියන ශක්තිය ඒ අදිෂ්ඨානය ඔයාගේ හිතට එනවා. ඒ ටික අනිවාර්යයෙන්ම මම කොහොම හරි කරනවා කියන හැඟීම ඔයාට එනවා. ඔයාට වැඩ කරන්න පටන් ගත්තම තවත් වැඩ කරන්න හිතට එනවා. ඔයාට මේක තේරෙයි මේ දේ පටන් ගත්තට පස්සේ. හැබැයි පුංචි දෙයක් කියන්න ඕන. මේ විදියට ඔයා ප්ලෑන් එකක් හදාගන්නකොට ඔයාට කරන්න බැරි තරම් දේවල් ගොඩක් ඒකට එකතු කරගන්න එපා.
එහෙම කරොත් ඔයාට ඒවයේ අදාළ දවස ඇතුළත කම්ප්ලීට් කරගන්න බැරි වුණොත් ඔයාව ස්ට්‍රෙස් වෙලා ඔක්කොම එපා වෙලා ආයෙත් අර කලින් හිටිය තත්ත්වෙටම වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් කියලා හිතන ප්‍රමාණය විතරක් දවසකට වෙන් කරගන්න මතක තියාගන්න. එතකොට ඒ වැඩ ටික එකින් එක කම්ප්ලීට් වෙද්දී ඔයාට පුදුම සතුටක් දැනෙනවා. ඊළඟ දවසෙත් වැඩ කරන්න ආස හිතෙනවා. අනිත් දේ තමයි පුළුවන් නම් ඔයා ඔයාගේ දවසේ වැඩ ටික කම්ප්ලීට් කරගත්තම ඔයා ඔයාටම පුංචි රිවෝඩ් එකක් දෙන්න. පුංචි තෑග්ගක් දෙන්න. ඒක සමහර වෙලාවට පුංචි රස ටොපියක්, චොක්ලට් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුංචි සින්දුවක් අහන්න, එළියට ගිහිල්ලා පොඩි වෙලාවක් ඇවිදලා එන්න. මෙන්න මේ වගේ ඕනම ඔයා සතුටු කරන දෙයක් ඔයාට ඔයා වෙනුවෙන් රිවෝඩ් එකක් විදියට දෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුංචි ලිමිටඩ් ටයිම් එකක් තියාගන්නත් පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයාගේ නිින්ද. රාත්‍රියේ ගොඩක් නිදිමරණ එක අඩු කරගන්න ඕන. ප්‍රමාණවත් නිින්දක් කියන්නේ ඔයාගේ පාඩම් වැඩ මතක තියාගන්න ගොඩක් උදව් වෙන දෙයක්. ඔයා දවස පුරාම පාඩම් කරපුවා ඔයාගේ ලොන් ටර්ම් මෙමරි එකට යන්න උදව් වෙන දෙයක් තමයි සුව නිින්දක් කියන්නේ. හිතන්නකෝ ඔයා අද පාඩම් කරපුවා හෙට වෙද්දී අමතක වුණොත් ඔයාට ආයෙත් එපා වෙනවනේ. ඒ නිසා පාඩම් කරපුවා මතක හිටින්න ඔයාගේ මනස නිරවුල්ව තියාගන්න එකත් ගොඩක් වැදගත් කියන දේ ඔයා මතක තියාගන්න ඕන. අනිත් දේ තමයි ඔයා කවදාවත් ඔයා ඉන්න මට්ටම ගැන ඔයාගේ යාළුවෝ එක්ක සංසන්දනය කරන්න යන්න එපා. අනිත් අය කියන කිසිම දෙයක් අහන්න යන්නත් එපා. ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා විතරක්ම හිතන්න. අනිවාර්යයෙන්ම ඔයා අද මේ ඉන්න තැනට වඩා ගොඩක් ඉහළ මට්ටමකට යන්න ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාස කරන්න ඕන. මේ විදියට පාඩම් වැඩ පටන් ගත්තට පස්සේ මගදී නවතින්නත් බෑ. ටිකටම පාඩම් වැඩ කරගෙන ගියාම ඔයාට විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. ඒ විදිහේ ජයග්‍රහණ ලැබෙන්න ඔයාට තව තවත් පාඩම් කරන්න හිතේවි. ඒ නිසා අද දවසේ මේ දැන් ඉඳන් ඔයා ඔයාගේ පාඩම් වැඩ පටන් ගන්න ඕන. මන් දන්නවා ඔයාට අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන් කියලා. ඔයාගේ විභාග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය වෙන හැම විෂය කරුණක්ම සාර්ථකව පාඩම් කරලා හොඳින් මතක තියාගෙන විභාග වලට සාර්ථකව පිළිතුරු සපයලා ඉහළ ජයග්‍රහණ ලබන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාට පුංචි හරි මොටිවේෂන් එකක් ලැබුණා කියලා. මේ මොටිවේෂන් එක නැති වෙන්න කලින් දැම්ම පටන් ගන්න. මොටිවේෂන් එක අඩු වෙලා යනවා කියලා තේරුණොත් ඔයාට පුළුවන් ආයෙත් අපේ channel එකට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. මේ මම කියපු කරුණු ටිකත් එක්ක ඔයාගේ පාඩම් වැඩ ඉදිරියට කරගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා පාඩම් වැඩ සාර්ථක කරගන්න, විභාග වලට සාර්ථකව මුහුණ දෙන්න ආකර්ෂණ නීතියේ උදව් ගන්න විදිය ගැන කතා කරන්න. ඒ නිසා Abundance of Blessings මගේ මේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් like එකක් දාන්න. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිහේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්න. Good luck.